හෝ පොඩ්ඩක් නවතින්න. අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ඔයත් කැමතිද? උනන්දුවයි උත්සාහයයි තියෙනවා නම් ඒක ඔයට පුළුවන්. නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න කැමති අය මේ වීඩියෝ එක බලන්න, මං කියලා දෙන්නම් හැමදේම. දැක්කනේ, මට කරන්න බැරි දෙයක් නෑ. මට ඕන නම් මේ නෙළුම් කුළුණෙන් පහලට පනින්න වුණත් පුළුවන්. ඒ වුණාට මං එහෙම කරන්නේ නෑ. මේ වීඩියෝ එක කරන්න ඕන නිසා. අපි නිදහස් තැනකට ගිහින් කතා කරමු. එන්න යන්න. හැල මල් පිපිල පිට කහනවා කිව්වලු. මේ කොහෙද ආවේ? පිටකොටුව එළවලු මාකට් එක නේද? මේ මගුල බැටරි බැහැල වගේ. ටයිමරේ හරියට වැඩ කරන්නේ නැහැ කොල්ලෝ. ගණන් ගන්න එපා. හරි. අපි සල්ලි හොයන හැටි ගන්නවා බලන්නනේ ආවේ. මෙහෙමයි මචල්ලා. අන්තර්ජාලෙන් සල්ලි හොයන එක ඔය කියන තරම් ලේසි නෑ. ඔය YouTube channel වලයි Facebook page වලයි තියෙන බොරු ඒවා පස්සේ යන්න එපා මචං. මං කියලා දෙන්නම් සාර්ථකව සල්ලි හොයන්න පුළුවන් විදිය. දැන් උඹලා හිතයි මං උඹලට එළවලු බිස්නස් කරන්න කියයි කියලා. ඔව්. ඒකත් හොඳ ආදායම් එන එකක් තමයි. ඒත් ඒක නෙවෙයි. මන් දන්නවා මේ බලන හැමෝටම Facebook page එකක් තියෙනවා. උඹ ඒකට photos videos කොහොමද දානවනේ. උඹ ඒව දාන්න බැරි නම් උඹ AI tool එකක් ගනි. අරන් උඹේම කෙන්ටන් වලට වීඩියෝ හදලා දාපන්. දැන් උඹලා බලයි යකෝ මූ ගිරෝ වගේ කියාගෙන යනවා. ඕවා කරන්නේ කොහොමද කියලා. මං ඒකත් කියන්න. Facebook page එක හදන හැටි, monetization ගන්න හැටි, AI වීඩියෝ හදන හැටි මේ ඔක්කොම YouTube එකේ වීඩියෝ තියෙනවා. බලලා හදා ගන්න පුළුවන්. තව ඕනනම් YouTube channel එකකුත් පටන් ගන්න. මුළු දවසම අනුන් දාන වීඩියෝ බල ඉන්න අතරේ ඔයත් වීඩියෝ දාන්න. මං දැන් අර කුළුණක් උඩ ඉඳලා මෙතෙන්ට පත බෑවුනේ. ඒ AI එකෙන් හදපුවා. ඕනම දෙයක් හරියට ඉගෙන ගත්තොත් කරන්න පුළුවන් මචං. හැබැයි මෙහෙමයි මචං. උඹ YouTube හරි Facebook හරි කරගෙන යනවා කියමුකෝ. එක රැයකින් ලක්ෂ ගාණක් එයි කියලා හිතන්න එපා. ඒක විනෝදාංශයක් විදිහට කරගෙන යන්න. හරියට කරගෙන ගියාම පස්සේ ඒකම ආදායමක් වෙනවා. සල්ලි වලට ආශාව නිසා මේක කරොත් ටික දවසකින් එපා වෙනවා. ඉතින් මචල්ලා ඔයාලටත් පුළුවන් හරි විදියට ඉගෙනගෙන හරි විදියට කරගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු ඕන. channel එකට subscribe පාරක් දාගෙන යන්න. ජය වේවා.